එහෙනම් ලෝයර් මේ ප්‍රශ්න ගන්නවා. පස්සේ ඔයාලා කියන්නේ අපිට කතාන්න ඕන. අපිට අයිතිකාරයා මේ මම ප්‍රේසේවා මන්දිරතුමා මෙයාත් මන්දිරතුමා එයාත් මන්දිරතුමා. හරි මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ඕන තමයි මේ පැහැදිලි කරලා මේ අපි සම්බන්ධ නෑ ඔක්කොම නෑ ඔක්කොම ඇවිල්ලා උසාවි ලෝයර්ස්ලා ගොඩක් කඩිය ඇවිල්ලා ගියා. මීඩියා කඩේත් ඇවිල්ලා ගියා. තාම තීන්දුවක් නෑනේ. මේ ලෑන්ඩ් එක අයි ෆෝටෝ ගන්න. මේ අයි ෆෝටෝ ගන්න. හා ඔයගොල්ලෝ කියන්නේ අපි ප්‍රේසේවා මේ ප්‍රේසේවට මම බාර දෙනවා. අපිට පෙන්නන්න ඔයාලා කියන්නේ මේ ලෑන්ඩ් එක ලෑන්ඩ් එක ඉන්නවා 16 දෙනෙක් ඉන්නවා. ඔප්පු තියෙනවා. හරිද? ඔප්පු තියෙනවා. ඔප්පු තියෙන මේ මිනිස්සු තමයි ඉන්නේ. හරි ඒවල ඔක්කොම 1989 අයන් වෙලා කියන්නේ. ඊට පස්සේ මේක රිලීස් කරලා දුන්නේ 2013 ඒ කාලේ තමයි රිලීස් කරලා දුන්නේ. ඒකත් මේ වටේම කවර් කරලා ඉතුරු ටික තමයි රිලීස් කරලා දුන්නේ. වටේම මේ ඒවල ඉඩම අත්තක් තියෙනවා. පන්සල ඉඩමක් තියෙනවා. ඒකත් තමිල් කඩේ තමයි ඒවලට දීලා තියෙන 1956 ඒ කාලේ කියලා තියෙනවා. පරප්පු 20 පරප්පු 20 විතර පරප්පු 20 කියන්නේ මොකක්ද ඔයාලගේ යෝජනාව? යෝජනාව කියන්නේ අයින් කරන්නේ නෑ අපේ ඉඩම අපිට දෙන්න ඕනේ. මේක මොනද විකල්ප ඉඩමක් බැරිද? එහෙම බෑ. අපි පරම්පරාවක් ඉන්නවනේ. මේක නෑ බොරු ඒවල බොරුනේ කියන්නේ අපි බොරු කියනවා කියලා. ඔයාලට අයිති වෙලා තිබිච්ච ඉඩමට සමාන ඉඩම් ප්‍රමාණයක් නෑ එහෙම ගවර්න්මන්ට් හොඳ තැනකින් නෑ එහෙම නෑ. ඔක්කොම මිනිස්සු ඉන්නේ ඒ වලින් ඉඩම ඔක්කොම. අයි දන්නවා. ඒ ඉඩම ඕනේ. ඒ ඉඩම ඕනේ. මේක දීලා බාය දෙන්න දෙනවා කියලා වස්තු තියෙනවද? කැලේ පුරාවස්තු තියෙනවද? මොකද? ඔව් පුරාවස්තුත් තියෙනවා. පුරාවස්තු කියන්නේ පුරාවස්තු කියන්නේ ආකියොලොජි මොකුත් නෑ. අර අතන තියෙන බෝධිය ගාව. ඒක ඔක්කොම බොරු ඒ වල ටැන් කරලා තියෙනවා. ඔක්කොම ඉඩමට බෝධි තියෙනවනේ. මේක බ්‍රිටිෂ් කාලේ 1928 ඉඳලා උපදිනවා. හරි 1928 ඉඳලා උපදිනවා. මේ ඉන්ජල දෙයිල කෙනෙක්. විකල්ප ඉඩම් වස්තු අරගන්න. ඒකට මොකක් හරි සපෝට් එකක් දෙන්න. නෑ එහෙම බෑ. අපේ ඉඩම අපිට ඕන. එච්චර. මේ ඉඩමම අවශ්‍යයි. ඔව් මේ ඉඩම ඕන. අපි බොරු කරන්නේ තියෙන බෝධි ආරෝපණය ඒ වලට මොකද කරන්නේ? නෑ ඒක අපි කියන්න බෑ. ඒක අපි කියන්න බෑ. ගවර්න්මන්ට් එක ඒගොල්ලෝ පොරොන්දු වුණා මිනිසුන්ගේ ඉඩම ඔක්කොම මිනිසුන්ට දෙන්නවා කියලා. නීති තියනවා නම් රට ඔක්කොම එක නීතිනේ තියන්න ඕන. දැන් ඔයත් ලෝයර්. දැන් ඊයේ පෙරේදා යාපන කේස් දන්නවනේ. ලෝයර් කෙනෙක් ඉඩමකට ඔප්පු දෙකක් ලියලා දෙන්නවා කියලා ප්‍රශ්නයක් ආවා. අරස් කරලා. මේක බලන්න. එයාට ආමතුරු ඔප්පු නැහැ. මූත් නැහැ. ඒක සාකච්ඡා කරලා මාස් හරි ඉස්සර ගත්තා නම් හොඳයි නේද? හරියට සාකච්ඡා කරලා මේක සාකච්ඡා කරන්න. මේ ලෝයර් මේක ඔකම ඉඩම මිනිස්සුන්ට දුන්න ඕන. මිනිස්සුන්ට දුන්න පාර දුන්න මේක පසෙන් මේක ඉඩම කාගද? මේක විසඳ ගන්න පුළුවන්. දැන් මේක අයින් කරනවට වඩා ඔයාලා වෙන විකල්ප ඉඩමක් ගන්නකො. නෑ මේමයි. ඔයාලට වෙන මේ දැන් ඔයාලා ප්‍රමාණයක් තියෙනවනේ. නෑ එහෙම බෑ. එහෙම අපි කරලා ඊට සමාන හොඳ ඉඩමක් කියලා. අදනේ පරපු 20ක් දිනවනේ. මේකට ඒ ඉඩම දුන්නොත් මේ ආණ්ඩුවක් ඉවර වුණොත් තව ප්‍රශ්නයක් වැඩි වෙනවා. වැඩි වෙනවා මේ කොළඹ ඉඳලා 300ක් 600ක් මිනිස්සු වෙලා ගන්නවා. කොච්චරද ප්‍රමාණය? මේක අල්ලලා තියන්නේ ඒක රට්ටයි. ඒ වලට 8ක්. අටට කී දෙනෙක් ඔයාලා ඉල්ලනවද? 16 දෙනෙක් 13. 16 දෙනෙක් ඉන්නවා. අක්කර 8ට. අක්කර භාගය ගන්න බෙදලා දුන්නා නම් අක්කර 8ක් වෙන අක්කර 8ක් දෙන්න බෑ. ඒක රට්ටක් කියන්නේ එක්කෙනෙක්ට ආණ්ඩුවේ කොච්චර ඉඩම් තියෙනවද? බලන්න මේක මේ මම ඉඩම මේක ඒක මිනිස්සු ඉන්නවා. ඒක නිකන් නෙවෙයි ඒක මිනිස්සු ඉන්නවා. ඒවලත් තියෙනවා. ඔව්. නෑ අපි මේ දෙනින් ඉඳලා අයින් වෙනකොට මේ ගෙවල් ඔක්කොම බාර දීලා තමයි අපි ගියේ. ඔක්කොම කඩලා මේ ඉඳලා දුර ඔක්කොම අයින් කරලා ඒක අරන් ගියා. කොළඹ ආමි ඔක්කොම කොළඹ අරන් ගියා. මේ ඉඩම් නැත්තෝ ගෙවල් නැත්තෝ තමයි මේ ළඟ තියනුවනේ මේක පංචාලේ ඉඩම තියනුවනේ. මේක ඇතුළේ දානවා මේ සර්වේන්ද්‍ර සිල්වා රාණුව ලෙෆ්ටිනන්ට් ජෙනරල් මේක අදාකණ්ඩ මේක ඔර ඉඩමක මේක බිල්ඩිංග අදාගන්න. මේක ඔක්කොම දන්නවා. 2017යි 18යි 18යි. හරිද? ඒ වලින් ඔරිජිනල් ඉඩම එක. ඒ වල ඔරිජිනල්